ඔන්න අද වීඩියෝ එකේදී මම ඔයාලට ගෙනාවේ මයික්‍රෝජොබ්ස් තියෙන පොඩි වෙබ්සයිට් එකක් ගැන. ඉතින් මේක සාමාන්‍යයෙන් අවුරුදු 2-3කට වඩා පරණ වෙබ්සයිට් එකක්. ගොඩක් අය මේකේ ජොබ්ස් එහෙම කළා සල්ලි එහෙම හොයලා තියෙනවා විද්‍රෝ එහෙම අරගෙන තියෙනවා. ඉතින් මාත් හිතුවා මේ ගැන වීඩියෝ එකක් කරන්න ඕනේ කියලා. මේක රෂියන් සයිට් එකක්. එහෙනම් අපි වැඩි කතා නැතුව ඉක්මනට වීඩියෝ එකට ගිහිල්ලා බලමු මොකද්ද මේ වෙබ්සයිට් එක සහ කොහොමද මේක පාවිච්චි කරලා මුදල් උපයන්නේ කියලා. රයිට් ඉතින් මෙන්න මේ විදිහට තමයි ටාස්ක් පේ කියන සයිට් එක බලා ගන්න පුළුවන් වෙන්නේ. ඉතින් ඔයාලට පේනවා ඇති මේ තියෙන්නේ මේ ඔක්කොම තියෙන ටාස්ක් තමයි අපිට කරන්න තියෙන. ඉතින් මේක ඔයාලට ඩේට් එක එහෙම නැත්නම් ප්‍රයිසිං රේටිං වගේ දේවල් වලින් ෆිල්ටර් කරලා ගන්න පුළුවන්. එහෙම නැත්නම් මෙතන මේ ෆිල්ටර් කියන එකට ගියායින් පස්සේ කැටගරිස් තියෙනවා ගොඩාක්. ඒ කැටගරිස් වලිනුත් අපිට ෆිල්ටර් කරලා ගන්න පුළුවන්. ඔයාලට YouTube එක පැත්තෙන් ටාස්ක් කරන්න ඕන නම් YouTube කියන එක ටික් එක දා ගන්න පුළුවන්. නැත්නම් අපිට රිවිව්ස් දාන්න ඊට පස්සේ ඔය ඇඩ්ස් ක්ලික් කරනවා වගේ ඒවා කරන්න ඇප්ලිකේෂන් ඉන්ස්ටෝල් කරන්න ඔන්න වගේ දේවල් කරන්න අවශ්‍ය නම් ඒව වෙනම ෆිල්ටර් කරලා ගන්න පුළුවන්. ඉතින් මේක මේ කරන්න තියෙන්නේ ගොඩක්ම ඇප්ලිකේෂන් ඉන්ස්ටෝල් කරලා ඉවරලා ඒකේ ස්ක්‍රීන්ෂොට් එකක් දාන්න ඊට පස්සේ නැත්නම් ඔය එක Google review දෙන්න ඊට පස්සේ YouTube එක පැත්තෙන් නම් වීඩියෝස් බලන්න ෂෝට් බලන්න subscribe කරන්න like කරන්න comment කරන්න වගේ දේවල් කරන්න තමයි මේක ටාස්ක් හැටියට කරන්න තියෙන්නේ. අපිට ඉතින් මේ ටාස්ක් එක කරන්න එක ටාස්ක් එක අනුව වෙලාවල් දීලා තියෙනවා. අල්පින දේ දැන් පළවෙනිට තියෙන එකේ අපිට පැයක් දීලා තියෙනවා මේ කම්ප්ලීට් කරන්න. දෙවෙනි එක ගත්තොත් විනාඩි 15ක් තමයි දීලා තියෙන්නේ. ඉතින් ඒක ටාස්ක් එකෙන් ටාස්ක් එකට වෙනස් වෙනවා. ඉතින් ඒ වගේම දැන් ඔයාලට පේනවා ඇති මෙතන කහ පාට බටන් එකකින් පේනවා ඇති. මෙතන මේ තියෙන්නේ ප්‍රයිස් එක තමයි මේ ටාස්ක් එකට ගෙවන. මේ තියෙන්නේ රූබල් කියන කාරන්සි එක. එතකොට දැන් මෙතනදී සාමාන්‍යයෙන් රූබල් එකක් කියන්නේ ලංකාවේ මුදලින් රුපියල් 4-5ක් 6ක් වගේ ගාණක් තමයි රූබල් එකක් කියන්නේ. ඒක වෙනස් වෙනවා ඉතින් දවස ගානේ. මේක ඉතින් අර වැඩේ කරලා ඉවරලා හරියටම මෙතනට දැන් ඒගොල්ලෝ කියන දේ ස්ක්‍රීන්ෂොට් දාන්න අරමනම් කරන්න තියෙනවා. දේවල් ටික හරියටම කරන්න ඕන. නැත්නම් ඉතින් ටාස්ක් එක කම්ප්ලීට් වෙන්නේ නැහැ. ඒ හින්දා මේ දේවල් හරියට ඔයාලා බලලා කරන්න ඕන. රයිට් ඉතින් මම දැන් පෙන්නන්නම් මේකේ විත්ඩ්‍රෝවල් ගන්න තැන කොහෙද තියෙන්නේ කියලා. මෙතන මෙනු එකෙන් ටච් කරලා ඉවරලා අපේ account එක මේ විදිහට ටච් කරායින් පස්සේ ඔයාලට පේන විදිහට my balance කියලා තියෙනවා. අන්න ඒකට යන්න ඕන. මගේ balance එක බිඳුවයි. ඉතින් මම වැඩි මොකුත් මේක නෑ කරන්න වෙලාවක් හම්බුනේ නැහැ. ඊට පස්සේ ඔයාලට මෙතන පේනවා ඇති withdrawal fund කියලා දෙනවා. අන්න ඒකට යන්න ඕන. ඒකට ගියයින් පස්සේ ඔයාලට පේනවා ඇති මෙතන අපිට withdrawal amount එක දාන්න තියෙනවා. ඊට පස්සේ method එක තෝරගන්න පුළුවන්. මෙතනදී ඉතින් අපිට option කීපයක්ම දීලා තියෙනවා. ඔයාලට මුලින් බලා ගන්න පුළුවන් bank card එක enter කරලා withdraw කරගන්න පුළුවන් කියලා තියෙනවා. මෙතනදී ඒකට රුබල් 100ක amount එකක් තියෙන්න ඕනේ. එතනදිනුත් commission එක 3.4ක් එක රූබල් 4.05ක් වගේ කාණක් ගන්නවා කියලා තමයි මෙතන කියලා තියෙන්නේ. ඊට පස්සේ withdraw එක වැටෙන්නේ සාමාන්‍යයෙන් දවස් 2-4 කාලයක් යනවා කියලා කියනවා. ඊට පස්සේ තව පල්ලෙන් තව ඔප්ෂන් කීපයක් ඔයාලට බලා ගන්න පුළුවන්. ඉතින් ඉස්සරහට මම මේකේ වැඩ කරලා ඉවර වෙලා withdrawal එකක් එහෙමත් අරගෙන ඔයාලට පෙන්නන්නම්. අනිවාර්යෙන්ම මට මේ වීඩියෝ එක කරන්න කලින් මේකේ වැඩ ටිකක්වත් කරගන්න වෙලාවක් හම්බුනේ නැහැ. ඒකයි අවුලුනේ. ඉතින් අනිවාර්යෙන්ම ඔයාලා මේක try කරලා බලන්න. මේකෙන් ඉතින් සල්ලි හොයන්න බැරි කමක් නැහැ. පුළුවන්. ටිකක් අර මහන්සි වෙන්න ඕනේ. ඉතින් හැම එකේම එහෙම තමයි මහන්සි වෙන්න සුබෑනේ. එහෙනම් ඉතින් ඔයාලත් පොඩ්ඩක් try එකක් දීලා බලන්න. ඔයාලගේ personal data දෙද්දී ටිකක් පරිස්සම් වෙන්න. ඔයාලා පුළුවන් තරම් ඔය සාමාන්‍ය bank card එකක් වගේ දේවල් පාවිච්චි කරද්දී සල්ලි නැති card එකක් පාවිච්චි කරන සල්ලි නැති account එකක් පාවිච්චි කරන්න. එතකොට කිසි දෙයකට බය වෙන්න දෙයක් නැහැ. ඒක ෂුවර් නෑනේ අපිට ඔච්චර පරණ site එකක් උන්ට අවුරුදු 2-3ක් පරණ site එකක් වුණා. කියන්න බෑනේ මේ privacy එක ගැන. අන්න ඒ හින්දා අපි කොහොමදත් කියලා ආරක්ෂා වෙන එක හොඳයි. ඉතින් ඒ විදිහට තමයි මේ site එකේ බලා ගන්න පුළුවන් වෙන්නේ. මම සයිට් එකේ නම පහළ ඩිස්ක්‍රිප්ෂන් එකේ දාන්නම්. එහෙනම් ඉතින් ඉස්සරහට මම මේ වගේ තව වෙබ්සයිට් ගැන හොයාගෙන ඉවරලා ඔයාලට වීඩියෝස් කියන්නම්. එහෙනම් ඉතින් මේ වගේ තවත් වීඩියෝ එකකින් හම්බ වෙනවා. හැමෝටම good bye.